හරි අදත් අපි එකතු වෙලා ඉන්නේ දේශපාලනේ තියෙන්නේ අපිට පළවෙනියටම හදාගන්න තියෙන ටීචර් හැස් සබ්ජෙක්ට් ටේබල් එක. ඊට පස්සේ ඒ ඔක්කොම හදාගන්න තියෙන DDL කෝඩ් භාවිතා කරලා ඊට පස්සේ අපිට තව ටේබල් එකක් හදන්න තියෙනවා ස්ටුඩන්ට් හැස් සබ්ජෙක්ට්. ඊට පස්සේ අපිට තව එකක් තියෙනවා ඇඩ් ඩේටා දාලා තව එකක් හදාගන්න. අපි බලමු එහෙනම් මේ වැඩේ කොහොමද කරන්නේ කියලා. අපි මේකට භාවිතා කරන්නේ HDSQL එක. හරි මම මගේ HDSQL එක ඕපන් කරගත්තා. ඔයගොල්ලන්ට මතක ඇති ගියේ ක්වෙක්ෂන් සෙට් එකේ අපි ටේබල් එක හදාගත්තා. කලින් එක වගේමයි මම මේක කලින් හදාගෙන තියාගත්ත එකක්. බලමු අපි නම් මේකට දෙන කෝඩ් ටික මොනවද. පළවෙනියටම අපි හැදුවා ටීචර් සබ්ජෙක්ට් ටේබල් එක. මේ තියෙන ටේබල් ID එක ඇඩ් කරලා ඔටෝ ඉම්ප්ලිමන්ට් කරගත්තා. ඊට පස්සේ අපි තව ටේබල් එකක් හැදුවා ස්ටුඩන්ට් හැස් සබ්ජෙක්ට් කියලා. ඒකෙත් අපි ස්ටුඩන්ට් ID එක